රවුණු රාජගේ නොකෑ කතා. ඔබ දන්නවද රවුණු රාජ හුදකම බලවත් රාජෙක් පමණක් නෙවෙයි. ඔහු විශිෂ්ට විදියක් සහ සංගීතයකද වුණා. අද අපි ඔහුගේ සැඟවුණු දක්ෂතා ගැන කතා කිරීමු. රවුණු රාජගේ පාලන සමයේ සමයෙන් සහ සභාගයන් පරපනියෝගයක් වුණා. ඔහු විශාල හමුදාවක් පාලනය කළ වගේම රජයේ සමය ආරක්ෂා කළා. සංස්කෘතික හා ආර්ථික වර්ධනයටත් ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා. රවුණු රාජ විද්‍යාවල ජ්‍යොතිෂය සහ ගණිතය වැනි විෂයන් පිළිබඳව පුළුල් දැනුමක් තිබූ අයෙක්. ඔහු විසින් රචිත ප්‍රවණ සහිත විදිය ගොරනතේ අදටත් වටිනාකමක් ඇති මුලශරයෙක්. පුදුමයි නේද? ඔහු විශිෂ්ට වුණේ වේදිකයෙක්. සංගීතයට ඔහු දක්වූ දක්ෂතාව නිසාම ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පැතිර වුණා. රවුණු රාජගේ සංගීතමය හැකියාවන් ගැන ඔබ දැනගෙන හිටියද? රවුණු රාජගේ පාලනය සහ දක්ෂතා නිසා ඔහු ඉතිහාසයේ සිදු කළක චරිතයක් බවට පත් වුණා. ඔහුගේ නායකත්වය සහ දැනුම අනාගත පරපුරටත් ආදර්ශයක් වුණා. රවුණු රාජ ගැන තවත් දැනගන්න කැමතිද? එහෙනම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරන්න. තවත් රසවත් තොරතුරු එක්ක අපි නැවත හමු වෙමු.